හයි කොහොමද ඉතින් මම හිතන්නේ මම මේ සෑහෙන කාලයකට පස්සේ තමයි මගේ YouTube channel එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් අද අපි කට්ටිය පොඩි ගමනක් යන්න තමයි මේ රැස් වෙන හදන්නේ. ඉතින් මායි මේ යාළුවෝ ටිකයි ගමන් නම් ප්ලෑන් කරලා තියෙනවා සෑහෙන. හැබැයි ඉතින් අවසානට ගොඩාක් ට්‍රිප් අපි ප්ලෑන් කරපු ගමන් ඒවා ඉතින් කටින් තමයි ගියේ. අවසානට ඕගනයිසර් විතරයි ඉතුරුනේ. හැබැයි මේ පාර නම් ප්ලෑන් කරලා විතරක් නිකන් හිටියේ නෑ. හරි. ඔන්න ඉතින් අපේ ගමන පටන් ගත්තා. කොහොමද ඉතින් වීඩියෝස් හදන්නේ මෙහෙම? කැම් එක ඔන් කරගෙන කතාව. මේ කයියකුත් දාගෙන අපි කොහෙද යන්නේ කියලා දන්නවද? මේ දවස්වල ලංකාවේ ෆේමස්ම සිංහල මූවි එක බලන්න. අපි ගමන ප්ලෑන් කරලා දවස් 2කට විතර පස්සේ ඔන්ලයින් ටිකට්ස් බුක් කරා. සමහරට ඒකත් හේතුවක් වෙන්න ඇති අපි මේ ප්ලෑන් කරපු ගමන මේ විදිහට යන්න. මොකද ගමන ප්ලෑන් කරලා අවසාන දවස වෙනකොට ගමන් වලට පුළුවට යන අවදානම් වැඩිනේ. ඉතින් අපි ෆිල්ම් හෝල් එකට ආවා. ඔන්ලයින් ටිකට්ස් බුක් කරාම එතනින් QR කෝඩ් එකක් ජෙනරේට් වෙනවා. ඒක කවුන්ටර් එකට දීලා අපිට එතනින් ටිකට්ස් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ෆිල්ම් එක බලන්න යනවා නම් ඔන්ලයින් ටිකට් බුක් කරලා යන බලන්න. මොකද මේ අපි යනකොටත් මේ ෆිල්ම් හෝල් එක අපේ ෂෝ ටයිම් එකට හවුස්ෆුල් වෙලා තිබ්බේ. අපි ආවේ 7 ෂෝ ටයිම් එකට. කොහොම හරි අපි හෝල් එකට එනකොටත් 7 වගේ වුණා. මේක ඉතින් ලංකාවනේ හරියට වෙලාවට වැඩ. ඉතින් අපි වතුරට ගන්නකම් පාරේ යන වාහන දිහා තමයි බලන් ඉන්න වෙන්නේ. ෆිල්ම් එකක් බලන්න යනකොට ඔයාලා නම දරන් හිටියේ නෑ නේද? ඔව්. මේ ෆිල්ම් එක බලන්න තමයි. තාත්තගේ ප්‍රෙෂර් නාඩි එයාගේ ප්‍රෙෂර් නෑ නාඩිත් නෑ එයා නෑ ඒකට කවන්න මම කැපුවේ නෑනේ මෑත කාලයේදී රිලීස් වෙච්ච හොඳ මූවි එකක් වෙනස් විදිහක මූවි එකක් අතරම ඒ තමයි මාරම ලක්ෂණයි. මේ ෆිල්ම් එකේ ඉන්න නළු නිලියෝ නේද රංගපෑමක් කියලා අත්දැක හිතාගන්න බෑ. හරිම තාත්විකයි. අමලට කියන්නේ තාත්තගේ දොස්තර ගෙදර ඉඳලා අනන්තට යනකම්ම මේ බග දකින්න. තමන් හැදිච්ච භූමියට ගෞරවය මෙච්චර කාලෙකට ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කොටුවලා තිබ්බ එකම රාමුව කරන්නේ ගොඩක් වෙලාවට කියන්නේ ඉන්දියන් ෆිල්ම් වල රීමේක් තමයි ලංකාවේ හැදුවේ. ඉතින් ඒකත් එක්ක බලනකොට ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වෙනම ලෙවල් එකකට අප් වෙලා ඔහොම තමයි ඉතින් ෆිල්ම් එක. අනිවාර්යෙන් ඔයාලත් බලන්න. අනිවාර්යෙන්ම මේක හැමෝම බලන්න ඕන ෆිල්ම් එකක්. ඒ තරම් මාර මාත. ඉතින් අපි එළියට ඇවිල්ලා දැන් මේ රැයට කන්න යන ගමන් අපි හිතුවද රැය කෑම කීස් එකෙන් ගන්න. මොකද සෝෂල් මීඩියා වල අපි දැක්කා තියෙනවා 8:00 පස්සේ කීස් එක 50% off එකක් තියෙනවා කියලා. ඉතින් අපි ඒක බලන්නත් එක්කම තමයි ගියේ. 8:00 පස්සේ 50% off කිව්වට මේකේ හැම item එකකටම එහෙම offer එකක් එන්නේ නැහැ. ඒ වගේම 8:00ටම offer එක නැහැ. මොකද අපි මෙතෙන්ට යනකොටත් 9 පහු වෙලා තිබ්බ වෙලාව අපි ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ තමයි මෙයාලා ඩිස්ප්ලේ කරේ offers ටික. ඉතින් අපේ කෑම එකත් අරගෙන අපි දැන් මේ යන්න කියලා. එහෙනම් thank you මගේ වීඩියෝ එක බලුවට. එහෙනම් ඉතින් ආයෙ දවසක හම්බ වෙමු.